හාමුදුරු දන්නවනේ ඉතින් මලගෙවල් වල තියෙන කෝලං ගොඩ. ඔය කොහරි පාන්සකූලයකට ගිහිල්ලා අඬ අහනවා අනේ අරන් යනවද කියලා. මොකද්ද? පෙට්ටිය. මංගාව හිටපු නායකහාරෝ වටාපතින් කනවහගෙන මට කියනවා මම ඒ කියපු විදිහටම කියන්නද? අරකිගේ ඇඳ උඩින් තියන්න තියෙන්නේ කියලා අරගෙන ගිහිල්ලා. මේ අඬ අහනවා අරගෙන යනවද කියලා. එහෙමනේ හාමුදුරනේ මලගෙවල් වල. එහෙම වෙන්නේ නැද්ද? බෙරියන් දීලා කියනවා අරයි යන්න එපාලු. අර ඉන්නකම් තියාගන්න ඔට්ටු නේද? දැකලා තියෙනවද? සමහර මිනිවල මම දැකලා තියෙනවා. මේ පැතිවල නම් කොහොමද දන්න ෆෑන් දෙකයි. මොකද ෆෑන් දාන්නේ දාඩිය දානවද? ඔතන බල්බෙල් කැඩිය. බල්බෙල් දැන් අර කොහේ ටික කොළඹ පැත්තේ දරුවෙක් ඉන්නවා නම් දරුවා කොහොමද මලගෙදර එන්නේ? පින්නදේ අමු මල් වඩමක් අරගෙන එන්නේ. අර පොස් අර මෙහෙ තමයි සවු කොළ කපලා ගහපුවා තියන්නේ. අමු මල් වඩමක් අරගෙන ඇවිල්ලා තියන්නේ. එක මලගෙදරක මම දැක්කා ඌරුබොක්ක පැත්තේ නම් මේව නැතුවද? ඔය ඌරුබොක්කේ හොඳටම තියෙනවද නේ? නෙස්කැපේ මැෂින් එකක් ගෙනල්ලා අර හාමුදුරුවන්ටත් ඒකෙන් දෙනවා. කවුරු හරි මං හිතන්නේ පොස් දුවෙක් හරි පුතෙක් හරි කොළඹ කොහරි වෙන්න කියනවා මේ ඕකෙන් සේරටම දාන්න එපාලු. ඇයි? අර දුවගේ පැත්තේ කට්ටිය ආපුවම විතරයි නෙස්කැපේ දෙන්නේ. ඇයි? ඒ අර ඒ සමාජේ එයාගේ තත්ත්වය රැකෙන්න ලැජ්ජාවට වෙන්න අර තාත්තා ජීවිතේටවත් දන්නේ නැතුවද නෙස්කැපේ කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. අම්මලා හරි කැමති මොකේද? මං කියන්නේ මේ මරුණහම මේ නාඩ ගන්නට යන්න එපා. ඉන්නකොට කරන්න. මම දැකලා තියෙනවා පින්නදින මරුණහම ළඟට වෙලා ඔරුව පීනවා දැකලා තියෙනවා. මරුණහම ළඟට වෙලා ඔළුව පීරනවා. ඉතින් පින්නදින ජීවත් වෙලා ඉන්නකොට අම්මලාගේ ජාතිවත් පීරලා තියෙනවා දුවලා ඇවිල්ලා. මොකවත් කරන්නේ නැහැ.